අද අපි කතා කරන්න යන්නේ ප්‍රසන්ටේෂන් එකක් කරන්න කලින් ඔයා මොනවද දැනගෙන ඉන්න ඕනේ කියන එක ගැන. ප්‍රසන්ටේෂන් ගත්තහම ප්‍රොෆෙෂනල් ඒ කියන්නේ ඔයාලගේ ජොබ් එක ඇතුළේදී ඔයාලට ප්‍රසන්ටේෂන් කරන්න වෙන අවස්ථා තියෙනවා. ඊට කලින් ඔයාලගේ ඇකඩමික් ලයිෆ් එකේදී එක්ක ඩිප්ලෝමා එකක් එහෙමත් නැත්නම් ඩිග්‍රී එකක් කරන ඔයාට ඇකඩමික් ලයිෆ් එකේදී ප්‍රසන්ටේෂන් කරන්න වෙනවා. ඔයා අලුතෙන්ම කියන්නේ මුලින්ම ඇකඩමික් ලයිෆ් එකට ඇතුළත් වෙච්ච කෙනෙක් නම් තවමත් ප්‍රසන්ටේෂන් කියන එක්ස්පීරියන්ස් එක අරන් නැති කෙනෙක් නම් සහ ඔයා ළඟකදී ප්‍රසන්ටේෂන් එකක් කරන්න ඔයකට සූදානම් වෙන ගමන් ඉන්න ඔයාලට මේ ටිප් ටික අනිවාර්යයෙන්ම වැදගත් වෙයි කියලා මම හිතනවා. අපි බලමු මොනවද ප්‍රසන්ටේෂන් එකක් කරද්දී අපි දැනගෙන ඉන්න ඕන කරුණු මොනවද මේන් පොයින්ට් අපි සමහර වෙලාවට සැලකිලිමත් වෙන්නේ නැති කරුණු වලටත් අපිට මාක්ස් ඇඩ් වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා සම්පූර්ණ වශයෙන් මම මෙතනදී කතා කරන්නේ දැන් ප්‍රසන්ටේෂන් වර්ග දෙකක් තියෙනවනේ. ප්‍රසන්ටේෂන් එකක් ඔයාලට පර්සනල් විදිහට තනියෙන් හැන්ඩල් කරන්න දෙන ප්‍රසන්ටේෂන් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෲප් එකක් විදිහට හැන්ඩල් කරන ප්‍රසන්ටේෂන් එකක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඇකඩමික් ලයිෆ් එකේදී නම් තියෙන්නේ ගෲප් එකක් විදිහට මේන්ටේන් කරන ප්‍රසන්ටේෂන්. එතනදී වැඩ කරන්න ඕන කොහොමද? ඔයා ප්‍රසන්ටේෂන් එකට යන්න ඕන කලින් සූදානම් වෙන්න ඕනේ කොහොමද? සහ ඔයාගේ ඩ්‍රෙසින් කෝඩ් ඔයාලට තියෙන ප්‍රසන්ටේෂන් ගැන තියෙන ප්‍රශ්න සාමාන්‍ය පොදුවේ හැමෝටම තියෙන ප්‍රශ්න ගැන තමයි මම අද මේ ප්‍රසන්ටේෂන් එකේදී දැනගන්න ඕන කරුණු විදිහට ඔයාලට වීඩියෝ එකක් ගේන්න හිතුවේ. මෙතන මේන් පොයින්ට් කිහිපයක්ම දාලා තියෙනවා. ඩිස්කස් with members මම මේක යූස් කරන්නේ ගෲප් ප්‍රසන්ටේෂන් එකකදී. ගොඩක් අය දන්නේ නැහැ. දැන් අපි ගෲප් ප්‍රසන්ටේෂන් එකක් කරද්දී අපි ඒක සාකච්ඡා කරලා එකට තමයි හදන්නේ. හැබැයි ගෲප් ප්‍රසන්ටේෂන් එක හැදුවට පස්සේ ඔයාලා ප්‍රසන්ට් කරන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාලගේ ගෲප් එක ඇතුලේ දැන් අපි ටොපික් එකේ බෙදා ගන්නවා කියමුකෝ. මම ප්‍රසන්ට් කරන්නේ පළවෙනි ටොපික් දෙවෙනි ටොපික් ඒ විදිහට ටොපික් බෙදා ගන්නවා. එතකොට මුලින් සාමාන්‍ය ගෲප් ප්‍රසන්ටේෂන් එකකදී වෙන්නේ ඒ අදාළ කෙනා තමන් බාරගත්ත ටොපික් එක ගැන විතරයි කන්සිඩර් කරන්නේ. එතකොට එයා දන්නේ අනිත් ටොපික් වල තියෙන ඉන්ක්ලූඩ් එක මොනවද, මේකේ තියෙන සබ්ජෙක්ට් එක මොකද්ද, මේකේ තේරුම මොකද්ද කියන එක සමහර වෙලාවට දන්නේ නැති වෙන්න පුළුවන්. මේක ඔයා ප්‍රසන්ට් කරලා ඉවර වුණාම ඔයාගේ ලෙක්චර් හෝ ඔයාව රෙක්රුට් කරන කෙනා ඔයාගෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න යද්දී මේක ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද ගෲප් එකේ තමන් කරපු කොටසින් විතරයි තමන් ආන්සර් එකක් දෙන්න දන්නේ. ඔයා ඩිස්කස් කරලා නැති වුණාම මේ ප්‍රසන්ටේෂන් එක ගෲප් මෙම්බර්ස්ලා අතරේ ඔයාට බෑ තව කෙනෙක්ගේ කොටසකින් ප්‍රශ්නයක් අහනවා නම් ලෙක්චර් ඔයාට මේකට ආන්සර් එකක් දෙන්න හැකියාවක් නැති වෙන්න පුළුවන්. අන්න ඒ හේතුව නිසා අනිවාර්යයෙන්ම ගෲප් ප්‍රසන්ටේෂන් එකක් කරද්දී ඔයාලා ප්‍රසන්ටේෂන් එක හදලා ඉවර වුණාට පස්සේ ගෲප් මෙම්බර්ස්ලාත් එක්ක එකතු වෙලා මේ ප්‍රසන්ටේෂන් එකේ ටොපික් එකේ ඉන්ක්ලූඩ් එක සම්පූර්ණයෙන්ම ඩිස්කස් කරනවා නම් ඔයාලට මේ ප්‍රසන්ටේෂන් එක ගැන හරි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඊළඟ එක තමයි ටයිම් මැනේජ්මන්ට් කියන්නේ. ටයිම් මැනේජ්මන්ට් කියන්නේ අපිට දීලා තියෙනවා වෙන්න පුළුවන් විනාඩි 10ක් දීලා තියෙනවා කියලා හිතන්නකෝ. ගෲප් එකේ හැමෝටම විනාඩි 10 දීලා තියෙනවා. එතකොට ගෲප් එකේ ඉන්නවා කියලා හිතන්නකෝ. දල වශයෙන් ගෲප් එකේ මෙම්බර්ස්ලා 10 දෙනෙක් ඉන්නවා. එතකොට ඔයාලා 10 දෙනාම මේ ඇකඩමික් ලයිෆ් එකේදී ප්‍රසන්ට් කරන්න වෙන අවස්ථා තියෙනවා. එතකොට ඔයාලා මේ ප්‍රසන්ට් කරන්න යද්දී ඔයාලා හරියටම දැනගන්න ඕනේ තියෙන්නේ විනාඩි 10යි ඉන්නේ මෙම්බර්ස්ලා 10යි. එතකොට ටයිම් මැනේජ් කරගන්න ඕන. ඔයාලට තියෙන විනාඩියයි ඔයාගේ ටොපික් එක ප්‍රසන්ට් කරන්න. ඔයාගේ ටොපික් එක ප්‍රසන්ට් කරන්න විනාඩියට වඩා වැඩි කාලයක් ගත්තොත් ඔයාගේ ගෲප් මෙම්බර් කෙනෙක්ටම තියෙන chance එකක් මිස් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ ගෲප් එකේ ටයිම් මැනේජ්මන්ට් එක එතනදී ඩිසේබල් වෙන්න පුළුවන්. ඒක නිසා මේ ටයිම් මැනේජ්මන්ට් කියන එක හරිම වැදගත් ගෲප් ප්‍රසන්ටේෂන් එකක් කරද්දී. ඊගොඩ speak clear and confidently. මොකද මේ speak clear and confidently කියන්නේ ඔයාගේ ස්පීක් එක තව කෙනෙක්ට ඒ කියන්නේ ඔයා කියන වචන උච්චාරණය කරන විදිහ
ඒ වගේම ඔයා නිකන් අර මලානික ගතියෙන් වචන කියනවා නම් ප්‍රසන්ටේෂන් එකේ තියෙන ඒක එතනට ගැලපෙන්නේ නැහැ. එතකොට ඔඩියන්ස් එක ඔයාට අවධානයක් දෙන්නේ නැහැ. ඒක නිසා ඔයා ස්පීක් කරන පාත් එක හරිම ක්ලියර්ලි and ඔයා කොන්ෆිඩන්ට්ලි ස්පීච් එක කරන්න ඕනේ. ඊළඟ තමා maintain eye contact with audience. මේ maintain eye contact with audience කියද්දි මම මේකෙදි මෙහෙම සාකච්ඡා කරන්න. අපි eye contact එක audience එකත් එක්ක තියාගන්න ඕනි. සම්පූර්ණ audience එක cover වෙන විදිහට. ඒ කියන්නේ ඉස්සරහම පොලිමේ audience එකේ ඉන්න දෙන්නේ 3 දෙනෙක් දිහා විතරක් බලලා අපි අනිත් audience එක දිහා බලන්නේ නැත්තම් ඒ කියන්නේ අපිව බලන අපිව මේ මාක්ස් දෙන්න බලන කෙනාට තේරෙනවා නම් අපි අයි කන්ටැක්ට් තියාගන්න නැහැ මෙතන ඔඩියන්ස් එක අතර සම්බන්ධතාවයක් නැහැ කියන එක. ඒතකොට ඔයාගේ ඒ ස්කිල් එක බිඳ වැටෙනවා. ඒක නිසා හැම වෙලාවෙම ලෙක්චර් එක ඒ වගේම ඔඩියන්ස් එකත් එක්ක ඒ වගේම ඔයාගේ ස්ලයිඩ් එකත් එක්ක හැම වෙලාවෙම ස්ලයිඩ් එක දිහා බලාගෙන කියන්නේ කියන එක නෙමෙයි. හැබැයි ඔයා ස්ලයිඩ් එකත් එක්ක ඔඩියන්ස් එකත් එක්ක ඒ වගේම ඔයාට මාක්ස් දෙන ලෙක්චර් එක මේ තුන් පාර්ශවය අතරම ඔයාගේ අයි කන්ටැක්ට් කියන එක හිතලා කරන්න ඕනේ නැහැ. ඒක අර මේ නැචුරලි තමා ඔයා මේන්ටේන් කරන්න ඕනේ. මම හිතලා බලන්න ඕනේ මේක මගේ ස්කිල් එකක් කියන මට්ටමේ ඒක ඩිවලොප් කරගෙන අයි කන්ටැක්ට් මේන්ටේන් කිරීම ඉතාමත් වැදගත්. අනිත් එක තමයි use hand gesture naturally. සමහර අය අර ස්පීච් ඔයාගේ මේ ප්‍රසන්ටේෂන් එක කරන්න ඉස්සරහට ගියපුවාම ඔන්න කලබලයි. හරිම බයයි. එතකොට බය වුණාම මොකද වෙන්නේ? ඔයාගේ හෑන්ඩ් වලින් එන්න ඕනේ නැචරල් දේවල් ඔයා හිතලා කරන්න යනවා. සමහර වෙලාවට ඔයාට අමතක වෙනවා ඔයා කොහොමද ඔයාගේ ඉස්සරහට ගියපුවාම තියාගන්නේ කියන එක. සහ ඔයා කොහොමද ස්පීච් එක කරන අතරේ ඔයාගේ බොඩි ලැන්ග්වේජ් එක මේන්ටේන් කරන්න කියන එක. එතනදී ඔයාට මාක්ස් ඇඩ් වෙනවා. අනිවාර්යයෙන්ම ප්‍රසන්ටේෂන් එකදී ඔයා ඔඩියන්ස් එක ඉස්සරහට ගියාට පස්සේ ඒක නැචරලිම එන්න ඕන දෙයක්. අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න ඕන ස්කිල් එකක්. ඊළඟ එක තමයි control voice tone and speech. මොකද මේ control voice tone and speech කියන්නේ දැන් ඔයා හිතන්නකෝ මේන් ටොපික් එකක් ඔයා කියන්නේ. ඔයා අත්‍යවශ්‍ය කරුණක් නම් කියන්නේ ඒක පොඩ්ඩක් යුනික් විදිහට ඔයාගේ වොයිස් එකේ ටෝන් එක පොඩ්ඩක් එහෙම කරලා කියන්න ඕනේ. එකම වොයිස් එකකින් ඔයා හිතන්නේ එකම වොයිස් එකකින් ඒ කියන්නේ එකම විදිහට එකම වොයිස් පරාසයකින් ඔයා මේ ඔයාගේ ප්‍රසන්ටේෂන් එක කරගෙන යනවා. එතකොට අහන් ඉන්න කෙනාට තේරෙන්නේ මේක මොකද්ද? මේකේ වැදගත් කරුණ මොකද්ද? මේකේ සබ් ටොපික් මොකද්ද? ඒ කිසිම දෙයක් හරියට තේරුම් ගන්න බෑ වගේ ස්පීච් කරන විදිහ වොයිස් එකේ තියෙන ටෝන් එක වෙනස් වෙනවා. අනිත් එක තමයි කෙනෙක් ඉස්සරහට ගියපුවාම ප්‍රසන්ට් කරන්න ඔඩියන්ස් එක දැක්කහම බය වෙන අවස්ථා තියෙනවා. මේ වෙලාවට මොකද වෙන්නේ? ඔයාගේ වොයිස් එකේ ටෝන් එක ස්පීඩ්ලි යනවා. ඒක ඔයාට නොදැනුවත්ම වෙන දෙයක්. ඒක ප්‍රැක්ටිස් කරලා කන්ට්‍රෝල් කරගන්න ඕනේ. නැත්නම් ඔයාගේ ප්‍රසන්ටේෂන් එක සක්සස් වෙන්නේ නැහැ. dress මම මේ dress neatly and professionally මේක අත්‍යවශ්‍යම දෙයක්. ඒක නිසා තමයි මම මේක වෙනමම කතා කරන්න තියාගත්තේ. dress එක boy කෙනෙක් නම් dress එක සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ නැහැ. office fit එකකින් තමයි එයාලා ගොඩක් වෙලාවට shirt එක trouser එක shoes වලට ගැලපෙන belt එක watch එක ඒ වගේ දේවල් hair style එක ඒවා maintain කරන්න ඕන සාමාන්‍ය විදිහ. boys ලාගේ නම් ඒ දේවල් වෙනස් වෙනවා අඩුයි. girl කෙනෙක් නම් ඒක පොඩ්ඩක් වෙනස්. girls ලාට පුළුවන් office trouser එක ඒ වගේම ඔයා use කරන ඒ වගේ colour එක maintain කරද්දි ගොඩක් වෙලාවට academic එකේදී නම් black and white තමයි use කරන්නේ. වෙන colours use කරන අවස්ථාවක් තියෙනවා. හැබැයි ගර්ල් කෙනෙක් ගොඩක්ම
ප්‍රසන්ටේෂන් එකට සම්බන්ධ වෙද්දී තමන්ගේ හෙයා ස්ටයිල් එක ප්‍රසන්ටේෂන් එකට ගැලපෙන විදිහට තියෙනවද සහ සිම්පල් මේකප් එකක් අනිවාර්යෙන් යූස් කරන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් මේන්ටේන් කරන්න ඕන දෙයක්. ලොකු මේකප් එකක් නෙමෙයි සිම්පල් මේකප් එකක් ප්‍රසන්ටේෂන් එකට ගැලපෙන විදිහට ඔය යූස් කරන්න ඕන. ඒ වගේම පාවිච්චි කරන වොච් එක ඒ වගේම ඔයාගේ ඇඳුම ඔය අඳින විදිහ නීට් විදිහට එක පිළිවෙලට අයන් කරලා ඔයාට ස්කර්ට් එක අඳින්නත් පුළුවන් ට්‍රවුසර් එක අඳින්නත් පුළුවන් ගර්ල්ස්ලාට ඒ දෙකෙන් කැමති එකක් අඳින්න පුළුවන් දෙකම සාමාන්‍යයෙන් යූස් කරනවා. එතකොට ගර්ල් කෙනෙක් වුණාම ෂූස් දෙක තමන්ගේ ඇඳුමට ගැලපෙනවද වොච් එක තමන්ගේ ඇඳුමට ගැලපෙනවද සහ හෙයා ස්ටයිල් එක ගැලපෙනවද සිම්පල් මේකප් එකක් මේ දේවල් අනිවාර්යයෙන්ම යූස් කරන්න ඕනේ. සහ සාපේක්ෂව බොයිස්ලාට සාපේක්ෂව ගර්ල්ස්ලා ප්‍රසන්ටේෂන් කරද්දී නිකන් ඔයාලගේ වොයිස් එක සාමාන්‍ය ගර්ල් කෙනෙක් ගොඩක් හයියෙන් කතා කරන්නේ නැහැ නේ සාමාන්‍ය මට්ටමක තමයි තියෙන්නේ. එතකොට එයා ඕනකට වඩා සද්දෙන් කෑ ගහලා ප්‍රසන්ට් කරන්න ගියොත් ඒක ගර්ල් කෙනෙක්ට ගැලපෙන්නේ නැහැ. ඔයා අනිවාර්යයෙන්ම ප්‍රසන්ටේෂන් එකදී ඔයාගේ මේ ඩ්‍රස් කියන එක ගැන සැලකිලිමත් වෙනවා වගේම ඔයාගේ වොයිස් ටෝන් එක සාමාන්‍ය විදිහට ගොඩාක් ශබ්දෙන් කියන්නේ නැතුව සාමාන්‍ය විදිහට යූස් කරන්න ඕනේ. ඉතින් ප්‍රසන්ටේෂන් එකදී ඔයා දැනගන්න ඕනේ මූලිකම කරුණු ප්‍රසන්ටේෂන් එකදී ඔයා කොහොමද ඩ්‍රස් කරන්නේ ඔයා කොහොමද ඔඩියන්ස් එක සම්බන්ධ කරගන්නේ ඔයා කොහොමද ප්‍රසන්ටේෂන් එක හරියටම ඔයාගේ ඕන මාක්ස් ගන්න ඇලොකේට් කරගන්නේ කියන එක මම මෙතනදී ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරා. ඉතින් මම හිතනවා මගේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා ඉස්සරහට තියෙන ප්‍රසන්ටේෂන් වලට. Thank you very much.